එතුමා ඔව්. අද මේ පඩුවස්නුවර ආසනයේ සංචාරය කළා. මොකක්ද අත්දැකීම? ඔව් අද පාඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව තිබුණා. ඊටනින් පස්සේ පාඬුවස්නුවර මෙහි නගරයේ අපි අර පෞගේ දිට්ටුවා සුලිකුණාටුවට අහුවෙච්ච ආපදාවට පත්වෙච්ච ජනතාවට ඒගොල්ලන්ට අදාළ වන්දි මුදල් ලබා දීමේ කටයුත්ත සිදු කරා. ඊටනින් පස්සේ අපි ආවා ප්‍රාදේශීය සභාවට. ප්‍රාදේශීය සභාවේ ඇවිල්ලා මෙතනත් අදාළ නිලධාරීන් හමු වුණා. ඒගොල්ලෝ එක්ක කතා බහ කරගත්තා. ඉතින් තවත් ඒ වැඩ කටයුතු වලට යනින් ගමන් තමයි මේ ඔබ හමු වුණේ. එතකොට එතුමා දැන් වැස්සත් එනවා, හාණ්ඩත් ලකලා හැට්ටි වෙනවා. දැන් ගොවියන්ගේ පොහොර ප්‍රශ්න එහෙම කොහොමද මේ දවස්වල ලකලා හැට්ටි වෙලා දේවා? ඔව් ඇත්තටම ගොවින්ට දැන් පොහොරවල ගැටලුවක් ඇති වෙන්න අපි ඉඩ තියලා නැහැ. මූලික පොහොර, මඩ පොහොර, TSP පොහොර අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා දැන් තියෙනවා. ඒ වගේම බණ්ඩි පොහොර නැත්නම් MOP පොහොර ඒකත් අපිට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා තිබෙනවා. යූරියා වල තමයි ගැටලුවක් තිබුණේ. යූරියා අපිට තිබුණා ටොන් 1,02,000ක් තිබුණා. ඒක ඇත්තටම මදි. වී වගාව ගැන විතරක් හිතුවොත් ප්‍රශ්නයක් නැහැ. අතුරේක භෝගත් එක්ක ගත්තොත් ඒක මදි. හැබැයි ඒකට උත්තරයක් විදිහට අපිට පොහොර නැවත ආවා. මේ මාසයේ මුල එතන ටොන් 25000ක පොහොර ප්‍රමාණයක් ආවා. ඒකත් එක්ක අපිට දැන් යූරියා පොහොරත් කළමනාකරණය කරගන්න පුළුවන්. මේ මාසයේ මැද වෙනකොට තවත් ටොන් 25000ක පොහොර නැමක් ලංකාවට එන්න නියමිතයි. ඒ නිසා හිගයකින් තොරව අවශ්‍ය පොහොර ප්‍රමාණය ගොවින්ට කළමනාකරණය කරමින් බෙදා හැරීමට ඉඩකඩ තියෙනවයි කියන එක මේ වෙලාවේ කියන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝක වෙළඳ පොලේ පොහොරවල මිලත් වැඩි වුණා අනිකුත් භාණ්ඩවල වගේම මේ යුද තත්ත්වයක් එක්ක. ඉතින් එහෙම වුණත් ගොවියන්ට රජයේ මැදිහත් වෙලා රජයේ රුපියල් 3000කට වැඩි පිළිවෙයක් දරමින් සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන මිලට වඩා රුපියල් 3500ක් විතර අඩු මුදලකට ගොවීන්ට පොහොර මිටියක් ලබා දීමේ වැඩ කටයුතු මෙනොට ආරම්භ කරලා තියෙනවා. ඉතින් ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට පොහොර ලබා දීමේ ක්‍රියාවලියත් මෙනොට ආරම්භ කරලා තියෙනවා. ඒක ඇතුලේ ඇත්තටම පොහොරවල මිල අසීමිත ලෙස ඉහළ අනේක රාජ්‍ය මැදිහත් වීම යටතේ පාලනය වෙලා තියෙනවා. එතකොට රජයේ එහෙම මැදිහත් වෙන අතරේ වගා කරන ගොවීන්ට පොහොර සහන ආධාරය අපි දෙගුණයක් කරලා තියෙනවා දැන්. සහන ආධාර මුදල දෙගුණයක් කෙරුවා. අපි ආණ්ඩුව ගන්නකොට ගොවියට ලැබිච්ච මුදල වාගේ දෙගුණයක් දැන් ගෙවනවා. අපි ආණ්ඩුව ගන්නකොට වී වගා කරන ගොවීන්ට හෙක්ටයාර් 2ක් සඳහා දුන්නේ රුපියල් 30000ක්. අපි ආවට පස්සේ මේක 50000 කිව්වා. දැන් මේ යුද තත්ත්වයක් එක්ක ඒක 60000 කිව්වා. දැන් 60000ක් හම්බ වෙනවා. ඊළඟට වී වගා කරන ඉඩම් වල අතිරේක භෝග වගා කරන ගොවීන්ට අපි ආණ්ඩුව ගන්න කලින් 7-5ක්වත් හම්බුනේ නැහැ. හැබැයි ඒ ගොවීන්ටත් අපි ගෙවන්න පටන් ගත්තා. ගිය කන්නේත් ගෙව්වා, ඊට කලින් කන්නේත් ගෙව්වා. දැන් මේ කන්නේත් ගෙවනවා. ඒකත් අපි ඒ ගෙවන ප්‍රමාණයත් රුපියල් 6000කින් වැඩි කරලා තියෙනවා. ගොවියට කලට වෙලාවට මුදල් ටික ලැබෙනවා කියලා ඔබතුමාට විශ්වාසයි? කලට වෙලාවට කියන්නේ මෙහෙමයි. ගොවියා වගාව ආරම්භ කරන්නේ හැමෝම එකවර නෙමෙයි. එකක ව්‍යාපාරින් ව්‍යාපාරයට වෙනස්. මේ වගාව ආරම්භ කරන මොහොත වෙනකොට ගොවින්ගේ ගිණුම් වලට ඒ සල්ලි දාන කටයුත්ත සිද්ධ කරනවා. එතකොට ඒකෙදි පරාක්‍රම සමුද්‍රයේ ගොවියන්ට පොහොර ලැබෙන දිනයයි කලාවැවේ ගොවියන්ට පොහොර මුදල් ලැබෙන දිනයයි වෙනස්. එතකොට ඒ දෙකටම වඩා වෙනස් කුළුණැගල මේ හක්වටනා ව්‍යාපාරය යටතේ ගොවින්ට මුදල් ලැබෙන දිනයි. එතකොට ඒ දිනවකවානු දාන තියෙනවා වතුර නිදාස් කරන ඒවට ගැලපෙන විදිහට තමයි මුදල් නිදාස් කරන්නේ. බොහොම ස්තුතියි අපට සම්බන්ධව. හරි බොහොම ස්තුතියි. හරි.